විශේෂයෙන්ම අපි දන්නවා අද sannivedana විශේෂයෙන්ම මේ ටෙලිකමියුනිකේෂන් කියන මේ සෙක්ටර් එක මේ ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම ඉතාමත් වැදගත් ශේෂ්ත්‍රයක් විදිහට පරිවර්තන වෙලා හමාරයි. ඒක අපි ප්‍රතික්ෂේප කරන්නට බෑ. අද අපේ සියලුම දේවල් විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපේ වාණිජ කටයුතු වෙන්න පුළුවන්, අපේ සෞඛ්‍ය කටයුතු වෙන්න පුළුවන්, අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, මේ ඇතුළු සියලුම දේවල් මේ sannivedana කියන්නේ මේ ටෙලිකමියුනිකේෂන් හරහා සිද්ධ වෙන යම් කිසි තත්ත්වයකට දැන් පරිවර්තන වෙලා තියෙනවා. මේක ලංකාවට විතරක් නෙවෙයි ලෝකේ ගෝලීයකරණයත් එක්ක ලෝකේ ඉතාමත් අර අපි කියනවා මේ ග්ලෝබලයිසේෂන් හරහා සෑහෙන පුංචි ලෝකයක් විදිහට දැන් පරිවර්තන වෙලා තියෙනවා. ඒ නිසා මේ ශේෂ්ත්‍රයේ දියුණු කිරීම ඉතාමත් වැදගත් කාරණාවක්. නමුත් අවාසනාවන්ත විදියට සමහර ශේෂ්ත්‍ර වලට අදාළව යොමු කරන්න ඕන ප්‍රමුඛ ස්ථානයේ යොමු නොකිරීම නිසා පසුගිය කාලවකවානු තුල මේකට අදාළ කරන සංශෝධන ටික කරන්න බැරි වෙලා තියෙනවා. දැන් අද අපි කතා කරන මේ දේ ගත්තොත් එහෙම 2000 දශකයේ මුල් අවධියේ 2003 4 වගේ කාලවකවානු තුල තමයි ලෝකේ මේ පරිවර්තනය සිද්ධ කරන්න පටන් ගත්තේ. නමුත් අපි එකතක සතුටු වෙනවා අඩුම තරමින් අපි ආවෙන් පස්සේ හරි මෙවන් දේවල් මෙවන් රෙගුලාසි අපිට අද ගේන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා කියනගෙන පොඩි සතුටක් තෘප්තියක් තියෙනවා. විශේෂයෙන්ම මෙතන මේ හරය ගත්තොත් එහෙම අපි දන්නවා ලංකාවේ විවිධ කුළුණු තියෙනවා, විවිධ සමාගම් වලට අදාළ කරන කුළුණු තියෙනවා. එතකොට ඒ කුළුණු වලට අදාළ කරන ඒ සයිට්ස් කියලා කියන්නේ ස්ථාන ගත්තොත් එහෙම 16926ක් තියෙනවා. කුළුණු විදියට ගත්තොත් එහෙම 8633ක් තියෙනවා. එතකොට එක අතක ගත්තොත් එහෙම මේ කුළුණු ප්‍රමාණයක් වැඩි වීගෙන යන්නේ. අනිත් අතක ගත්තොත් එහෙම අපිට නගර සැලසුම් පැත්තේ ගත්තොත් එහෙම ඒකට අදාළවත් යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට නගරය හරි ආකාරයෙන් හරි විදියට ලස්සන විදියට සුන්දර විදියට අපිට සැලසුම් කරන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. හේතුව තමයි මේ කුළුණු සංඛ්‍යාව වැඩි වෙනකොට ඒකට අදාළ කරන ඒ දේවල් කරන්න බැරි වෙච්ච තත්ත්වයක් තියෙනවා. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වෙනවා මේ ෂෙයාරින් ඒ යටිතල පහසුකම් මේ අදාළ කරන සමාගම් හවුලෙන් කරගෙන යන එක ඒක හවුලෙන් භාවිතා කරන එකට අදාළව ගත්තොත් එහෙම ඒක ඉතාමත් වැදගත් දෙයක්. මේක ලෝකේ පළවෙනි අවස්ථාව නෙමෙයි මම මුලින්ම කියපු විදිහට එක්සත් ජාතීන්ගේ සංගමයේ යුරෝපියන් ඉලෙක්ට්‍රොනික කමියුනිකේෂන්ස් කෝඩ් හරහා මේ දේවල් ඒ තමන්ගේ රටවල් තුල සම්මත කරලා තියෙනවා. ඒ වගේම තමයි යුනයිටඩ් කිංඩම් එක්සත් ජනපදයේ ගත්තොත් එහෙම 2003 දී මේක සම්මත කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික්ස් කමියුනිකේෂන් කෝඩ් කියන දේ එයාලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අදාළ කරන සියලුම දේවල් විශේෂයෙන්ම කෝ-ලොකේෂන්, රූරල් නෙට්වර්ක් ෂෙයාරින් ඇතුළු විවිධ දේවල්. එතකොට විශේෂයෙන්ම ගත්තොත් දැන් අර මම මුලින්ම කිව්වා මෙතනදී අපිට ටවර්ස් තියෙනවා කියන කුළුණු තියෙනවා 8633ක්. එතකොට මම මේ සිතියම මම දැන් සභාගත කරන්නම්. මෙතනදී ගත්තොත් එහෙම අපිට දකින්නට පුළුවන් මේ රතු තිත්වල තියෙන ප්‍රදේශවල තමයි ටවර්ස් තියෙන්නේ. ඉතින් එතනදී අපිට දකින්නට පුළුවන් ගොඩාක් තැන්වල ඒක උතුරු නැගෙනහිර ප්‍රදේශ වෙන්න පුළුවන්. ඒ වගේම දකුණේ යම්කිසි සැලකියුතු ප්‍රදේශ කීපයක් තියෙනවා. ඒ වගේම අනුරාධපුර ඇතුළු මේ ග්‍රාමීය ජනපදවල් ගත්තොත් එහෙම ඒ ප්‍රදේශවලට අදාළ කරන මේ කනෙක්ටිවිටි එක. මේ සිග්නල් නැහැ කියලා අපි භාෂාවෙන් කියන්නේ. ඒක අද ඒ වගේම ගත්තොත් එහෙම අද ලෝකේ 3G 4G දැන් 5G වෙනකන් ඇවිල්ලා 5G වලටත් එහා ගිය යම්කිසි තාක්ෂණයක් හඹා යන මේ මොහොතේදී අපි දකිනවා තාමත් අපේ රටේ ඉන්න දුවා දරුවන්ට වෙන්න පුළුවන්. ඒ වගේම කුඩා වාණිජ වෙළඳ කටයුතු වල සිද්ධ වෙලා මේ නිරත වෙන ඒ පාර්ශවය වෙන්න පුළුවන්. මේ සියලු ආයතත් මේ පහසුකම් හරියාකාරයෙන් ලැබිලා නැහැ පසුගිය කාලවකවානු තුල. ඒ වගේම තමයි යම්කිසි ආපදාවක් සිද්ධ වෙනකොට අපි දන්නවා ආපදා වෙලාවේදී sannivedana ඉතාමත් වැදගත්. ඒක අපි පසුගිය කාලවකවානු තුල ඒ සම්බන්ධව අපි යත්වින්දා. ඉතින් ඒ වගේ තත්වයක් තියෙනකොට ඉදිරියේදීත් අපිට යම්කිසි අනතුරක් එල්ල වෙන්න පුළුවන් කියන යම්කිසි අනාවැකියක් අපි කියනකොට අපි හිතනවා මෙවන් දේවල් මෙවන් සංශෝධන මෙවන් ප්‍රතිසංස්කරණ මෙවන් රෙගුලාසි අපිට අවශ්‍යයි. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ වගේ යටිතල පාසුකම් හවුලෙන් භාවිතා කරන එක හරහා එක අතක ගත්තොත් එහෙම අපේ විදේශ විනිමය අපිට මේ විදේශ විනිමය පිටට යන එක අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඔපරේෂනල් කොස්ට් එක. ඒ කියන්නේ මේ මෙහෙයුම් ගාස්තු අපිට අඩු කරගන්න පුළුවන්.
ඒ වගේම ගත්තොත් එහෙම අනිත් අතක ගත්තොත් අපිට තවත් දේවල් සිද්ධ කරන්න පුළුවන්. අනිත් එක විශේෂයෙන් ගත්තොත් එහෙම අපේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් එක ප්‍රාග්ධන වියදම වුණොත් අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ලෝකේ ඉතාමත් සාර්ථකව කරගත්ත රටවල් තියෙනවා. විශේෂයෙන් මම මුලින්ම කිව්වා වගේ මේ රූරල් කනෙක්ටිවිටි වලට අදාළව මහ බ්‍රිතාන්‍ය ඒ කියන්නේ යුනයිටඩ් කිංග්ඩම් එක්සත් ජනපදයේ මේ ගෙනාපු මේ සංශෝධනෙත් එක්ක ඒක යාල සාර්ථකව අත්පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්දියාවේ යම්කිසි සංශෝධනයක් මේකට අදාළවත් යාලා ගෙනාව විශේෂයෙන්ම ගත්තොත් 2003 වර්ෂයේ එතනදිත් ගත්තොත් ගාස්තුව අඩු කරන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණ වෙලා තිබුණා. ඒ වගේම තමයි චීනය වෙන්න පුළුවන්. චීනෙත් උගලන් දන්නවා තාක්ෂණයෙන් ඉතාමත් මේ ඉහළ සංවර්ධනයක් දැකපු අත්පත් කරගත් රටක්. චීනය වුණොත් විශේෂයෙන්ම ගත්තොත් මේ consolidated towers under China Tower Corporation කියන ආයතනයක් කරහා මේ සියලුම මේ කුළුණු පද්ධතියටම ආයතනයක් පිහිටවලා ඒ හරහා යාලට ගැළපෙන යම්කිසි විසඳුමක් ලබා දුන්නා. ඉතින් මෙතනදී කාට හරි මතු කරන්න පුළුවන් යම්කිසි ප්‍රශ්නයක් මේක නිකන් අර තරංගකාරී වෙළඳ ආර්ථිකයට ඒ විවෘත ආර්ථිකයට මේක පටහැනිද කියලා. එහෙම නෙමෙයි, කිසිසේත් එහෙම නැහැ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපිට එක අතක මේ සම්පත් ටික හරි ආකාරයෙන් හවුලෙන් භාවිතා කිරීම හරහා මෙතනදී මේ ශේෂ්ත්‍රය දියුණු වෙනවා. ශේෂ්ත්‍රය දියුණු වීමත් එක්කම ඒකට අදාළ කරන ඒ සබ්ස්ක්‍රයිබර්ස්ලා ඒකට අදාළ කරන ඒ ලබා දෙන සේවාව ලබා ගන්න අයගේ ප්‍රතිශතය වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක ගත්තොත් එහෙම මේ ශේෂ්ත්‍රය දියුණු වීමත් එක්ක ලාභය වැඩි වෙනවා. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඉතාමත් වැදගත් අවස්ථාවක් මේ හරහා අපිට මේ විවිධ සංවර්ධන විවිධ ප්‍රගති අපිට අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ ෆයිබර් ඔප්ටික් වලට අදාළව ගත්තත් අපි කිලෝමීටර් 81000ක් සම්පූර්ණ කරලා තියෙනවා. ඒකෙන් කිලෝමීටර් 67065ක් විතර 67065ක විතර අයිතිය තියෙන එක සමාගමකට. එතකොට තව සමාගම් කීපයක් එකතු වෙලා මේක සංවර්ධන කරන්න ගියා නම් ඒකටත් යම්කිසි යටිතල පහසුකම් සංවර්ධන කිරීමට අදාළ වියදමක් එතනදී එකතු වෙනවා. ඊට වඩා මේ රෙගුලාසිය හරහා අපිට පුළුවන් ඒ සියලු දේ හවුලෙන් බෙදාගෙන කරගෙන යන්න පුළුවන්. මේකේ ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි. මේක ලෝකේ ඊට කලින් අත්දා බලපු මේ ලෝකේ සෑහෙන සාර්ථකත්වයේ අත්පත් කරගත්ත යම්කිසි ජයග්‍රහණී වැඩපිළිවෙලක්. ඉතින් අපි හිතනවා ඒ වැඩපිළිවෙල අපේ රටටත් අවශ්‍යයි කියලා.